welcome to my YouTube channel. ඉතින් හරියටම අවුරුද්දකට පස්සේ තමයි මම YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ෂෝට් වීඩියෝස් නම් මම ඔයාලට ගෙනාවා. ඒත් ලොං වීඩියෝස් ගෙනාවා අඩුයිනේ. අන්තිමටම හරියට බැලුවොත් මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල. ඉතින් හරියටම අවුරුද්දකට පස්සේ. මේක මම අතේ තියන් ඉන්නේ ළමයි අනේ සමා වෙන්න. ලයිට්නින් ප්‍රශ්නයක් නිසා මට මේක හරියටම හැන්ඩල් කරන්න විදියක් නැහැ. මේක මගේ අතින් කැඩුනා. මම ඔයාලට කරපු අන්තිම වීඩියෝ එකෙත් මම කියලා තින්නේ මෙයාගේ හොඳ ගැන. මම මෙයා නිසා තමයි මගේ වීඩියෝස් ඒ වගේම ෆොටෝස් තනියම කැප්චර් කරගන්නේ. මෙයාගේ ස්ටෑන්ඩ් එකේ තියලා දැන් ඉතින් අලුත් එකක් ගන්න වෙනවා. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවේ. මට කියන්න ඕන වුණා 2025 අවුරුද්ද ගැන මගේ රිකැප් එකක්. ඒ වගේම 2026 දී මගෙන් ගොඩාක් අලුත් වැඩ ඉස්සරහට එනවා. මට හරියට ඇත්ත වශයෙන්ම කිව්වොත් 2025 දී හරියට බිස්නස් එක බලන්න උනේ නැහැ. හැමෝම කියනවා වගේ 2025 කියන්නේ ආයේ එන්න හොඳ නැති අවුරුද්දක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද මමත් ගොඩාක් දේවල් වලට පෞද්ගලිකව පවා මෙහෙම දීපු කෙනෙක්. මොකද මමත් පෞද්ගලිකව ගොඩක් දේවල් වලට මුහුණ දීපු අවුරුද්දක් 2025 කියන්නේ. මගේ බිස්නස් එකේදී වුණත් up and downs ගොඩාක් සිද්ධ වෙච්ච year එකක්. මම මුල් ටිකේ වැඩ ටික හරියට කරන් ආවා. ඒත් මගේ යුනික් එක්සෑම් ස්ටඩීස් ඒ සේරමත් එක්ක මට බිස්නස් එක මාස දෙකක් විතර හරියට බලන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මගේ පර්සනල් මැටර්ස් වගේක් නිසා මට ආපහු බිස්නස් එක බලන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කොහොමද කළේ දේවල් කොහොම සෙටල් ඩවුන් කරගෙන බිස්නස් එකට එන්ටර් වෙන්න හැදුවත් ඊට පස්සේ අපි රටක් විදියට මුණ දීපු දිට්වා උනාට ආවා. ඒකෙන් අපේ පැත්තට කිසිම හානියක් වුණ නැතත් ගොඩාක් ඕඩර්ස් වල සල්ලි මම ආපහු රිටර්න් කරනවා. මොකද පළාත් වලට ඕඩර්ස් ගෙනියන්න ඇත්තටම තත්ත්වයක් තිබුණේ නැහැ. සමහර කස්ටමර්ස්ලාගේ නම්බර්ස් අදටත් වැඩ නැහැ. ඒ කියන්නේ මගේ කස්ටමර්ස්ලා ඉන්නවා ගොඩක් අය කොත්මලේ ඊට පස්සේ බදුල්ල තව අපි කිව්වොත් ගම්පොළ ඒ වගේ පැතිවල. ඉතින් මට පුළුවන් විදියට මට මතකයිට මගේ කස්ටමර් ලිස්ට් එකේ මේ තමයි බිස්නස් එක පටන් අරන් අවුරුදු දෙකක් වගේ වෙනවා. ඒ අවුරුදු දෙකට කස්ටමර්ස්ලා 3000කට කිට්ටු වෙන්න මගේ WhatsApp බිස්නස් එකේ ඉන්නවා කන්ටැක්ට් ලිස්ට් එකේ. එතකොට ඒ 3000 ගෙනුත් මට මතක අයට මම මැසේජස් දැම්මා හොඳින්ද කියලා අහන්න. එතන සමහරුන්ගෙන් රිප්ලයි ආවා ඔයාලා හොඳින් කිසිම කරදරයක් නැහැ කියලා. ඒ වුණාට අදටත් නම්බර්ස් 10ක් තියෙනවා. ඒ නම්බර්ස් 10න් අද වෙනතුරුත් මැසේජ් එකක් නැහැ. ඉතින් මොනවා වෙලාද? ඔයාලා තාමත් ජීවිතුන් අතර ඉන්නවද? නැත්නම් යාලට කරදරයක්ද? ඒ කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඒ වගේම ඒ දවස්වල ඕඩර්ස් තිබ්බා. අතරි දෙනවා ළමයි. ඒ දවස්වල ඕඩර්ස් දීපු අය ඉඳියා. එයාලට ඇත්තට මට ඒ දවස්වලට යවන්න විදියක් තිබුණ නැහැ ඕඩර්ස්. මොකද කිව්වොත් සමහර පළාත්වල මිනිහ කියන්නේ නංගිලා කිව්වා අක්කි අපේ පෝස්ට් ඔෆිස් තිබ්බ තැනවත් නැහැ. එතකොට පාරවල් කැඩිලා පාලම් කැඩිලා ඒ නිසා වෙයිද දන්නේ නැහැ අක්කි. ඒ නිසා කමක් නැහැ අක්කි කෑෂ් රිටර්න් කරන්න කියලා. මම කොහොමද කිව්වත් නැතත් හැමෝගෙම කෑෂ් රිටර්න් කරා. මොකද ඒ අවස්ථාවේ සල්ලි කියන්නේ හැමෝටම ඕන දෙයක්, අවශ්‍ය දෙයක්. ඒ වගේම තව සමහර කස්ටමර්ස්ලා ඉන්දියා කීපා කෑෂ් එපා තියාගන්න පුළුවන් කාලයක අපිට ඒව එවන්න කීපු. ඒකට මම යාලටත් කෑෂ් රිටර්න් කරා. ඉතින් ওই වගේ ගොඩාක් කරදරවලට මුහුණ දීපු අවුරුද්දක් තමයි 2025 කියලා කියන්නේ. ඉතින් මම මගේ බිස්නස් එක අලුතින්ම වෙනස් විදියකට පටන් ගන්න ඩිසයිඩ් කරා 2026ට. මම තාමත් ඒකට අවශ්‍ය කරන දේවල් රෙඩි කරන ගමන් ඉන්නේ. ඉතින් ඉස්සරහට YouTube එකෙන් ඔයාලට මේ දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන්. මම තව වීඩියෝ එකක් ඔයාලට ගේනවා ජනවරි 1st week එකේ වගේ. මගෙන් ගොඩාක් කට්ටිය අහලා තිබ්බා 2026 විෂන් බෝඩ් එක හදන හැටි. මමත් ගිය අවුරුද්දේ හදන්න හිටියට හදන්න උනේ නැහැ. මොකද ගිය අවුරුද්ද කියන්නේ 24 කියන්නේත් මට මං ආස නැති අවුරුද්දක්. ඉතින් මට 25 ස්ටාර්ටින් එකක් දෙන්න හරි හමන් මුඩ් එකක් තිබ්බේ නැහැ. මම විෂන් බෝඩ් එකක් හදන්න හිටියත් මට ඒ දේ කරන්න හම්බුනේ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා 26ට අනිවාර්යයෙන්ම විෂන් බෝඩ් එකක් හදන්න.
ඒකේ වීඩියෝ එකත් ඒක හදන විදිය මොනවද ඒකට දාන්නේ ඒ හැම දෙයක් ගැනම මම ෆුල් වීඩියෝ එකක් ඔයාලට ගේනවා. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට ගේන්න හිටපු එකක් නෙමෙයි. මට හිතුණා මුලින්ම වීඩියෝ එක විෂන් බෝඩ් එකෙම පටන් ගන්න ඕන කියලා. ඒ වුණාට මට ආයෙ හිතුණා නෑ කමක් නෑ මම තව වීඩියෝ එකක් ගේනවා ගිහිල්ලා කියනවා මොකද කස්ටමර්ස්ලා ගොඩක් මාත් එක්ක තරහින් ඉන්නවා මට යාළගේ මැසේජස් වලට රිප්ලයි කරන්න හම්බුනේ නෑ. ගොඩාක් අය ගොඩාක් දැන් ගොඩ කාලයකට කලින් දාපු මැසේජස් තියෙනවා මට හරියට යාළට රිප්ලයි කරගන්න හම්බුනේ නෑ. මොකද මම ඒ තරම් බිසි වුණා ගේ ටිකේ. ඇත්තටම මට හරියට බිස්නස් එක ඇලුනේම නැහැ. ඉතින් මම 26 දී දේ වෙන්න දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම බිස්නස් එක ටච් අප් එකේම ඉන්නවා. ඉතින් මම හිතුවා ඊට කලින් විෂන් බෝඩ් වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් ගෙනහිල්ලා මගේ බිස්නස් එකේ මෙහෙම දෙයක් තත්වයක් තිබුණේ කියලා මගේ අයට පැහැදිලි කරලා ඒ වගේම අලුතෙන් ඉස්සරහට වැඩ ගොඩක් එන්න තියෙනවා කියලා මගේ ටේබල් එක පොඩ්ඩක් වෙනස් වුණා මේ ඔයාලට පේනව නේද පිටිපස්සේ මම ඔයාලට ඒකේ වීඩියෝ එකක් වෙනම දාන්නම් මේකට පස්සේ අනත මම ඔයාලට එක පෙන්නන්නද බලා ගන්නකෝ දැන් දන්නෙත් නැහැ. ඉස්සරහට මමගේ රූම් එක චුට්ටක් වෙනස් කරන්න ඉන්නේ. මොකද දැන් තියෙන රූම් එක වැඩක් නැහැ. මම රූම් එක අපව හදන්න ඉන්නේ. ඉතින් ඒ වීඩියෝස් ඔක්කොම මම YouTube එකෙන් ඔයාලට ගේනවා. ඒ වගේම තමයි මට හරියට රූම් එක හදන්න ඕනි මොන වගේද කිසිම අයිඩියා එකක් තාම නැහැ. ඔයාලා එහෙම අයිඩියාස් මොන හරි දන්නවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම ඔයාලට තව මොන හරි මගෙන් දේවල් දැනගන්න තියෙනවා නම් ඊට පස්සේ මොන හරි අහන දේවල් තියෙනවා නම් තව ඉස්සරහට මොන වගේ වීඩියෝස් තෝනි කියලාත් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න. මම ඉස්සරහට මගේ ප්‍රයිවට් ව්ලොග්ස් ඊට පස්සේ ෆුඩ් රිවිව්ස් වගේ පොඩි වීඩියෝස් මම ගේන්න හිතන් ඉන්නවා. මම හිතනවා ඉන්ටරෙස්ටඩ් වෙයි කියලා. පොඩි වෙනසක් කරන්න හිතා අපි බිස්නස් එකට හැදුවා කියලා ළමයි බිස්නස් වීඩියෝස්ම දාන්න ඕන නෑනේ. මම කරන දේවලුත් ඔයාලා බලන්න ඉතින්. ඒ නිසා මම හිතුවා ඒ වගේ අලුත් දේවලුත් මම ගේනවයි කියලා. මම YouTube එකට වීඩියෝස් හදන්න හිටපු පුද්ගලෙක් නෙමෙයි. ඒ වුණාට මම හිතුවේවත් නැති විදියට මගේ YouTube එකේ වීඩියෝස් වල views ගියා. short videos වල පවා. මම හිතුවේ නෑ. එච්චර හරියයි කියලා මම ඇත්තටම හිතුවේ නෑ. ඒ වුණාට මට හිතුණා මේක කරන්න ඕනි කියලා. අදහසක් ආවා. ඒ නිසා මම ඒක පටන් ගන්නවා. මේ lights මම ඔක්කොම හදාගෙන තියාගන්නම්. ඉතින් ඔය ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ. මම 2026 පළවෙනිදට කලින් නම් මට විෂන් බෝඩ් වීඩියෝ එක ගේන්න බැරි වෙයි. මොකද අපේ ගෙවල් අස්පස් කරන්න තියෙනවා. තව වැඩ තියෙනවා. ඒ නිසා ජනවරි 1st week එකේ අනිවාර්යයෙන්ම විෂන් බෝඩ් වීඩියෝ එක ඔයාලට මම ගේනවා. කොට අපි ආයේ පළවෙනිදට කලින් හම්බ වෙන්නේ නැහැනේ. මේ අන්තිම පාරනේ අපි 2025 දී හම්බ වෙන. ඔයාලට එහෙනම් 2026 සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයා කරන හැමදේම ඔයාගේ ස්ටඩීස්, ඔයා ස්මෝල් බිස්නස් කරන කෙනෙක් නම් බිස්නස් එක, ඒ වගේම ඔයාගේ ස්ටඩීස්, ඔයාගේ හැම දෙයක්ම හැම ව්‍යාපාරික කටයුත්තක්ම
සර්වපකාරයෙන් මිෂ්ට සිද්ධ වෙන කිරියෙන් පැණී නිතිරෙන 2025ට වඩා ගොඩාක් දේවල් ඔයාලට කරගන්න පුළුවන් වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අපි ජනවාරි ඉඳලා අලුත් වීඩියෝස් ගොඩාකින් හම්බ වෙමු. එතකන් ඔයාලට bye. thank you මගේ වීඩියෝ එක බලුවාට. thank you so much. මගේ අතින් මොනවා හරි වැරද්දක් කියුණා නම් මට ඒකටත් සමාව වෙන්න. මගේ බිස්නස් එකේදී කවුරු හරි මම නිසා අපහසුතාවයටපත් වුණා නම් ඒකටත් සමාව වෙන්න. ඉතින් bye. ඔයාලගේ හැමදේම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම විශ් කරනවා. bye bye.